කන්දකුලිය වෙරළේ විශාල වැටලීමකදී රුපියල් කෝටි 3.5ක් වටිනා නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට කල්පිටිය පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමක් මගින් කන්දකුලිය කුඩාව ප්‍රදේශයේ වෙරළ තීරයේදී විශාල පරිමාණයක නීති විරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මේ වසරේ ආරම්භයෙන් මෙතෙක් කල්පිටිය ප්‍රදේශයේ සිදු වූ විශාලතම නීති විරෝධී භාණ්ඩ වැටලීම ලෙස සැලකිය හැකියි. කල්පිටිය පොලිසිය ස්ථානාධිපති ලක්ෂ්මන් රන්වල පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුම සාර්ථක වීමට පොලිස් නිලධාරීන්ගේ ශීඝ්‍ර සහ සංවිධානාත්මක ක්‍රියාවලිය ප්‍රධාන කාරණයක් වී ඇත. මෙහෙයුමට පිවිස සිටි සැකකරුවන් හොර රහසේම පලා ගොස් ඇති අතර ඔවුන් මෙරටට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙන්වා රට තුළට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීමෙන් එනසාල කිලෝග්‍රෑම් 1200ක්, කහකුඩු කිලෝග්‍රෑම් 40ක්, කහ කෑලි කිලෝග්‍රෑම් 40ක්, විදේශීය නිෂ්පාදිත සිගරට් 25000ක්, විදුලි උපකරණ 3ක් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලොරි රථයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබෙනවා. මෙම සියලුම භාණ්ඩවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 3.5ක් පමණ වන බව පොලිසිය තව දුරටත් වාර්තා කරනවා. මෙම භාණ්ඩ වාණිජ භාවිතය සඳහා නොව නීති විරෝධී ලෙස වෙළඳපොළට ගෙන යාමට සූදානම් කර තිබූ අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජය සඳහා දැඩි අලාභයක් සිදු කිරීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම කහ වැනි භාණ්ඩ දේශීයව නිෂ්පාදනය වන අතර විදේශිකයන්ගේ නීති විරෝධී ලෙස ගෙන්වීම මගින් දේශීය කන්බන්තකරුවන්ට දැඩි තර්ජනයක් වේ. මෙවැනි නීති විරෝධී ගිණුම්ගත නොකළ භාණ්ඩ ආනයනය මගින් රජයට අහිමි වන බදු ආදායමත් සැලකිය යුතු වේ. එමගින් රජයේ ආදායම මූලාශ්‍රවලට ඇතිවන බලපෑමත් සමග නීතිගරුක ව්‍යාපාරිකයන්ටද අනවශ්‍ය තරගයක් උදා වී ඇත. පොලිසිය මේ වන විට සැකකරුවන් සෙවීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත. සීග්‍රේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටී. මෙම සිදුවීම හරහා අවධාරණය වන්නේ නීති විරෝධී භාණ්ඩ ආනයනය සහ ගෙනුම්ගත නොකළ වෙළඳාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂාව සහ සමාජය සඳහා බරපතල තර්ජනයක් වී ඇති බවයි. පොලිසිය සිදු කරන ලද මෙවැනි කඩිනම් හා සාර්ථක මෙහෙයුම් හරහා නීතිය ක්‍රියාත්මක විය හැකි බවත් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පිරිස් සොයාගෙන නීති මාර්ගය ඔස්සේ වහාම කටයුතු කරන බවත් කල්පිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල මහතා පැවසීය. Oh, ඒක කපන්න බෑ. කෑලි කපලා ගත්තා. මේ ෂෝක් සුවදනේ. ඔරිජිනල් පහ. පිටි කලවන්නේ සුවඳ මේක එහා පැත්තේ බැයිද ස්ටෝල් එකක් එහෙම දාන්න. තුම්බෝ ගල්. අපි වදිනවා ප්‍රහාසෙල ගන්න. ඔය අරක නයි. ඔය බාහිරින් ගත්ත අය කවුරුවත් දැම්මොත් තමයි අපි දන්නේ. අනවා Facebook එකේම ඈ. ඔව් Facebook එකේ දාලා දෙනවා හොයනවා. හෙට දාන්න. මොකද අපේ නැත්තම් ඉස්සරගේ වටිනාකම තියෙනනේ. ශරීරය විශාල වැඩි වුණාම තමයි පොපේ වෙන්නේ. ෆ්‍රේම් එකට අවු වෙන්නේ නැහැ. ලක්ක වැඩි. මට පේන හැටි ඕපන් කරන්න. ඕපන් කරන්න. ඒ කවුරු දැම්මනේ සේලිය කරන් දෙමු. කෙලින් කරලා ගත්තොත් කෑලි නෑ නෑ මේ අන්පතර හැරවල ගත්තා. සරතර පොට්ටක්. මම ආවරණ 100ක් තියෙනවද? එහෙම නැතුව බෑනේ ළඟ කිලෝමීටර් කීයක් දුරද? ගානනේ. සුරක්ෂිතව ගේන්න දෙන්න. මොහොත සතම කීයක් දෙන්න යාර මෙහෙම? පස්සට ගිහලා ගමු බලන්න. මල්ලි. මේවා පාර්සල් 40 වෙනසා. මේකේ කහ අරක කහ කෝල්. කහ කෑලි සහ කහ කෝල්. හරි ස්පර්ශ. ඒක පොඩ්ඩක් ගමි කොහොමද? හොඳ පොඩ්ඩක් Kalau Israel pada waktu itu
මාළු ගෙනියන්නේ. ඔව්. කරා දාලා විච් කොම්පෙටි පිටපස්සට දාලා මාළු ගෙනියන්නේ දානවා. මේ වණ්ඩ අර සිගරට් ටික පේනවා. කොරෝනා මීටරේ මීටර. හරිනේ. හරිද? සර් ඒ පැකින් එකට තමයි මේ සමේ මේවත් තියෙනවා මේවත් තියෙනවා මේක තමයි පැකින් එක ගහද්දි නෑ එහෙම තියන්න. මේක එකක් ගන්න ඒකයි වැඩි රේට්. නෑ නෑ මේ යට එක ගන්න ඕනේ මේ කවරේ කීයක් තිබුණාද කියලා ඇයි? දැන් ඕන දාපුවා හැබැයි තව දෙක තුනක් මෙතන ගත්තා නම් ලස්සනයි. මේ එක පැකට් එක ගතින් අර පුටේ පේන්න ඕනේ. ලක්ෂයක්. ලක්ෂයක්. මුන් කියන හතර යන්නේ කැල්කුලේට්. ඒක නම් ඇවිල්ලා මේ එකක් වගේ මොකද්ද? නෑ නෑ මේ වාර අයිටම් එක වෙන වෙන ෆිල්ටර් එක. ෆිල්ටර්. ඒක නෙමෙයි. ඊයේ කොහොම? මෙතන දුවත් එක පේන්නේ නැහැ. වාදනය කරා මේක පේන්නේ. අයියා ඔයාගේ බෙල්ල. වල FB එකේ ගන්නවා අපේ මීඩියා වලින් ගන්නවා ඊට පස්සේ. FB නිවුස් අපි අරගෙන තියලා. ටික වේ පැකින් කරන්නේ. ඉතින් මේක පත් කළා දිනේ. ඒක සර් පාරක් වගේ පැකට් මේ මාස මේක මේ අපේ ලංකාවට ගෙනලා පැකින් කරන මේවා තියෙනවා. පැකින් එකක් තියෙනවා. මේකට දාලා පැකින් කරන්න තියෙනවා. මේකෙන් ඒක කිලෝ එකක් ඒ වගේ. කියන්නේ කිලෝ එකේ පැකින් කිලෝ එකේ මේක විතරක් කිලෝ එකේ පැකින් කරන මේක ක්ලීන් කරන්න තියෙනවා. ඔක්කොම ඉගෙනට තියෙනද ඒක? පැක් එක පිටින්ම ඇවිල්ලා. කිලෝ වලට ඇවිල්ලා තියෙනවා කිලෝ ගන්න විතර කරලා. ඒකනේ තනි කරව බිස්නස් එකක්. හරියට. සාමාන්‍ය සුමුදයිද? අලුත් ඇට. ප්‍රොසෙස් කරලා තියෙන ලස්සන.